ඒක බෑඩ් හැබිට් එකක් විදිහට තමයි මම දැක්කේ. කොහොමද අපි හැබිට්ස් ට්‍රැක් කරන්නේ? අලුතෙන්ම හැබිට් ට්‍රැක් එකක් කරලා ජීවිතේ වෙනස් කරගන්න හදන කෙනෙක්ට ඒක ටිකක් අමාරුයි. හැබිට්ස් විදිහට ගන්න පුළුවන් දේවල් එක එක අයට වෙනස්. Hi guys, welcome back to my YouTube channel. අද වීඩියෝ එක habit trackers ගැන. මොකද මේ habit trackers කියන්නේ? මොනවාද habits විදිහට අපිට තියාගන්න පුළුවන්? මොනවාද habits කියන්නේ? habit track එකකින් මොනවද වෙන්නේ? ඒ වගේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මොකද්ද මේ habits කියන්නේ කියලා. අපි කාලයක් තිස්සේ කරගෙන ආපු නරක දෙයක් හරි, එහෙම නැත්නම් අපේ ජීවිතේට අලුතෙන් අපි add කරන්න හිතාගෙන ඉන්න හොඳ දෙයක් හරි, පුරුද්දක් විදිහට අපේ ජීවිතේ ඉස්සරහට අරගෙන යනවා නම් අන්නේ පුරුදු වලට තමයි habits කියලා කියන්නේ. අපි අපේ ජීවිතේට අලුතෙන් හැබිට් එකක් ඇඩ් කරගන්නවා කියන්නේ කොහොඳ දෙයක්නේ. එහෙම නැත්නම් අපි කාලයක් තිස්සේ කරගෙන ආපු නරක දෙයක් වුණත් ඒකත් අයින් කරන්න පුළුවන් අපිට හැබිට් ට්‍රැකර් එකක් යූස් කරලා. කොහොමද අපි හැබිට් එකක් අඳුනගන්නේ? ඒ කියන්නේ අපි අවුරුදු ගාණක් තිස්සේ ජීවත් වෙලා අපි එක එක පුරුදුනේ අරගෙන ඉන්නේ. එතකොට අපිට කාලයක් යද්දි හිතෙන්න පුළුවන් මට මේ පුරුද්ද වෙනස් කරන්න ඕනි කියලා. මට තිබ්බ එක හැබිට් එකක් වෙනස් කරගන්න ඕන කමක් තිබ්බා. ඒ කියන්නේ මම ස්කූල් ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ අපි හයර් ස්ටඩීස් වලට ආවට පස්සේ මට පොඩි ටයිම් පිරියඩ් එකක් තිබ්බා ගෙදර ඉන්න. ඒ කියන්නේ මම ගෙදරින් පිට හැදුන කෙනෙක්. යුනිවර්සිටි එකට යන්න ඇප්ලයි කරලත් මම දන්නවා ඊට පස්සෙත් මට ආයි ගෙදරින් පිටේ ඉන්න වෙන්නේ. ගෙදර ඉඳපු කාලේ මම හොඳට නිදිය ගත්තා. ඒ ගෙදර ඉඳපු ටයිම් පිරියඩ් එක අර කොරෝනා ඒවත් එක්ක තිබ්බ ටයිම් පිරියඩ් එකෙන් මම හොඳට නිදාගත්තා. සාමාන්‍යයෙන් 11ට 12ට තමයි මම නැගිටින්නේ. ඊට පස්සේ ඒක මට පුරුද්දක් වුණා. ඒක බෑඩ් හැබිට් එකක් විදිහට තමයි මම දැක්කේ. මගේ ටයිම් එක හරිම අපරාධයක් වෙනවා. මං එහෙම දවල් වෙලා නැගිට්ටට පස්සේ මට නිකන් දැනෙන්නේ මගේ දවස නිකන් අර වෙන අය දවසෙන් භාගයක් ඉවර කරාති තමයි මම නැගිටින්නේ. මම යුනිවර්සිටි යන්න පටන් අරගත්තට පස්සේ මම ඕපන් යුනිවර්සිටි එකේ එතකොට ඩේලි කැම්පස් යන්න ඕනේ නැහැ. ආයෙම අර මගේ බෑඩ් හැබිට් එක කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වුණා මට. මම මෙහෙදිත් ආයෙ නිදියනවා හොන්දටම නිදියනවා. ඇහැරෙන්න ඕනි කියලා හිතන වෙලාවට තමයි මම ඇහැරෙන්නේ. මම කවදාවත් බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන නැහැ ඒ කාලේ. ඊපස්සේ මට ඒක වෙනස් කරන්න ඕන වුණා. අර මට ගොඩාක් උදෙන් නැගිටින්න නෙමෙයි කියන්නේ 4ට 3ට 4ට 5ට නැගිටින්න නෙමෙයි. අඩුම තරමේ 6ටවත් නැගිටින්න ඕනේ කියන මයින්ඩ්සෙට් එක මම හදාගත්තා. මම ඒ කාලේ ජොබ් එකකටවත් ගියේ නැහැ. ඒක මට සෑහෙන්න අමාරු වුණා. ඒක හැබිට් එකක් විදිහට මට ගොඩ කාලයක් කරගෙන එන්න උනා. අවුරුද්දක් විතර මගේ ජර්නල් එකේ හැබිට් ට්‍රැකර් එකේ ඒක තිබ්බා. ඒ කියන්නේ මුලින්ම 10ට හැරුණා නම් මම කලින්ම නැගිටි 12ට විතර. ඒක 10 වගේ කරගත්තා. එලාම් එකක් තියලා. ඊට පස්සේ 10 8 එහෙම ආයෙම 8 තමයි 7:00 ඒ ටික වෙලාවදම හරිම අමාරුයි. ඒක තමයි මම අමාරුවෙන්ම වෙනස් කරපු මගේ හැබිට් එකක් උනේ. මම අහලා තියෙනවා සමහර අය කැමරට ගන්න දෙයක් වුණත් නරක දෙයක් ගන්නවා නම් ඒකට ඇඩික්ට් වෙලා වගේ ඉන්නවා නම් ඒක වෙනස් කරන්නත් හැබිට් ට්‍රැකර් එක යූස් කරනවා කියලා. ඒ වගේ හැබිට් ට්‍රැකර් එකකින් කරන්නේ අපි කාලයක් තිස්සේ කරගෙන ආපු හොඳ දෙයක් හරි එහෙම නැත්නම් කාලයක් තිස්සේ කරගෙන ආපු නරක දෙයක් හරි ට්‍රැක් කරලා අපි ආයෙම අලුත් පුරුද්දක් කියන්නේ අලුත් හැබිට් එකකින් අපේ ජීවිතේ වෙනස් කරගන්නවා කියන එක තමයි හැබිට් ට්‍රැකර් එකකින් කරන්නේ. කොහොමද අපි හැබිට් ට්‍රැක් කරන්නේ? මම ෂෙයා කරගෙන තියෙනවා මගේ ජර්නල් එකේ හැබිට් ට්‍රැකර් එක මම කොහොමද කරන්නේ කියලා. මම නම් නෝමලි කරන්නේ කැලෙන්ඩර් එක හදාගන්න එකම සයිස් එක චූටි කරලා හැබිට්ස් විදිහට මම තියාගන්න එක. අලුතෙන් හැබිට් ට්‍රැකර් එකක් කරනවා නම් මම යාළුවට රෙකමන්ඩ් කරනවා සාමාන්‍යයෙන් මාසෙකට හැබිට් 5ක් වගේ කරගෙන යන්න කියලා මුලින්. ඒකට හේතුව අපේ ජීවිතේට අලුතෙන් අපි දේවල් ඇඩ් කරගන්න දෙයක්. හැමදාම කරගෙන යන රුටින් එක වෙනස් කරනවා කියන්නේ එන අපි කරපු නරක දෙයක් වුණත් අපි හොඳ දෙයක් වුණත් දවස ගානේ කරගෙන වෙලා කාලයක් තිස්සේ ඒක කරලා අපිට ඒක ලොකු පුරුද්දක් වෙලානේ තියෙන්නේ. එතකොට ඒක වෙනස් කරන්න ටිකක් අමාරුයි. අපි ඒකට එෆර්ට් එකක් දෙන්න ඕනනේ. ඒ එෆර්ට් එක එකපාර ගොඩකට දෙන්න ගියාම අලුතෙන්ම හැබිට්ස් හදා ගන්න හදන කෙනෙක්ට කියන්නේ අලුතෙන්ම හැබිට් ට්‍රැකර් එකක් කරලා ජීවිතේ වෙනස් කරගන්න හදන කෙනෙක්ට ඒක ටිකක් අමාරුයි. ඒ කාලෙට හැබිට්ස් 3-4ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබිට්ස් 5කට වඩා වැඩිපුර එකපාර දෙන්න එපා කියලා මම රෙකමන්ඩ් කරනවා. සාමාන්‍යයෙන් හැබිට් එකක් අපේ හැබිට් ට්‍රැකර් එකේ මාස 3-4කට වඩාවත් කාලයක් තියෙනවා. ඒක එකපාර අපිට හදාගන්න බැරි නම්. එක මාසෙකින් එක හැබිට් එකක් කරගත්තා කියලා ට්‍රැක් කරත් මම හිතන්නේ ඒක සක්සස් වෙයි කියලා. අඩුම මාස 3කට ටයිම් එකක්වත් එක හැබිට් එකකට තමන්ගේ ජර්නල් එකේ හැබිට් ට්‍රැකර් එකට දෙන්න. හැබිට්ස් විදියට ගන්න පුළුවන් දේවල් එක එක අයට වෙනස් වෙනවා. එක එක අය තමන්ගේ ජීවිතේ ගෙවන විදිහත් එක්ක වෙනස් වෙනවා. මගේ ජීවිතේ මම හැබිට්ස් විදියට චූස් කරගන්න පොයින්ට්ස්ම ඔයාගේ ජීවිතේ ඔයාට හැබිට්ස් විදියට චූස් කරගන්න බෑ. ඔයාගේ ජීවිතේට ඔයා හැබිට්ස් ඔයා හිතලා බලන්න ඕනේ. ඔයාගේ ජීවිතේ ඔයා මොනවද වෙනස් කරගන්න ඕනේ, මොනවද අලුතෙන් ඇඩ් කරගන්න ඕනේ. ඒ හැමදේම ඔයා තමයි හිතලා බලන්න ඕනේ. අනිත් එක හැබිට් එකක් කියලා කියන්නේ අපි සෙල්ෆ් කෙයා වලට හරියම නැත්නම් මම සෙල්ෆ් ලව් පේජ් එකක් කරනවානේ. ඒකට දාන දේවල් නෙමෙයි. නිකන් හිතන්නකෝ
අපි ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කරන්න හිතන් ඉන්නවා කියලා. දවස ගානේ ඔයිල් ට්‍රීට්මන්ට් කරන්නේ නැහැනේ අපේ ඔළුවට. අපි ඔයිල් ට්‍රීට්මන්ට් එක කරන්නේ කො සතියකට එකපාරක්, එහෙම නැත්නම් සතියකට දෙපාරක්, සමහර අය සති දෙකකට පාරක්. ඒ වගේ ලොකු ටයිම් එකක් අරගෙන කරන්න. ඒ වගේ දෙයක් අපේ හැබිට් ට්‍රැකර් එකකට දාන්න නැහැ සාමාන්‍යයෙන්. හැබිට් ට්‍රැකර් එකක් කියන්නේ අද මං උදේ නැගිටිනවා නම් හෙටත් මං උදේ නැගිටින්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් තමයි හැබිට් ට්‍රැකර් එකක් කියලා කරන්නේ. ඉස්සර වගේ 10 11 වෙනකන් ඉදියන් නැතුව මම පුරුදු වුණාට පස්සේ සාමාන්‍යයෙන් උදේ 5:30 වෙද්දි මට දැන් නැගිටින්න පුළුවන්. ඕනම වෙලාවක ඕනම දවසක මට පුළුවන් 5:30 වෙද්දි නැගිටින්න. එහෙම පුළුවන් කියලා මට තේරුණාට පස්සේ මම මේ හැබිට් එක නතර කරා. දැන් උනත් මම සමහර දවස්වලට කියන්නේ මට ඔෆ් ඩේ එකක් වුණොත් මට ලොකුවට වැඩක් නැත්තම් මම නිදියනවා 10 11 වෙනකන්. ඒක එක දවසයිනේ. ඒ වුණා කියලා අපි ඒක පුරුද්දක් විදිහට කරගෙන යන්නේ නැහැ. මම ඒක දැන් හදාගෙන ඉන්න නිසා ඒක ආයේ අපි එක දිගට මාස ගාණක් කරොත් එහෙම තමයි ආයේ අපි ඒ විදිහටම කරන්න පටන් ගන්නෙ. ඕනම දෙයකට කන්සිස්ටන්සි එකක් තියෙන්නත් ඕනේ. අපේ කැප්වීමක් තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි අපි ඒකට එෆර්ට් එකක් දෙන්නත් ඕනේ. ඒ මුකුත්ම නැත්තම් ආයේ තිබ්බ විදිහට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. අලුතෙන් හැබිට් එකක් ඇඩ් කරගනිද්දී ඔයාගේ ජීවිතයට වැඩිපුරම ගැලපෙන දෙයක් බලලා ඒ හැබිට් එක ඇඩ් කරගන්න. ඔයාගේ ජීවිතේට මොනවාද ඇඩ් වෙන්න ඕනේ, එහෙම නැත්නම් ඔයාගේ අයින් වෙන්න ඕනේ කියලා මොකද්ද කියලා ඔයාම හිතලා බලලා ඔයා හැබිට් එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඒක ට්‍රැක් කරගෙන යන්න. ඔයාටම තේරෙයි ඔයා පොඩ්ඩක් හැම මාසෙම අන්තිමට ඔයා ඒක වෙනුවෙන් කොච්චර එෆර්ට් එකක් දීලා තියෙනවද? ඔයා දවස් 30න් දවස් කීයක් ඒක වෙනුවෙන් වැඩ කරලා තියෙන. එක්සැම්පල් එකක් විදිහට ගමුකෝ. ඔයා දවසට වේල් 3ම කන්න නැති කෙනෙක් නම් ඔයාට වේල් 3ම කන්න ඕනේ කියලා හිතනවා නම් ඒක පුළුවන් අපිට හැබිට් ට්‍රැක් එකක් විදිහට දාගෙන යන්න 3 meals 4 day කියලා හරි මොකක් හරි ඒ වගේ Tamanට ගැලපෙන විදිහකට. ඒ හැබිට් එක අපි මාසේ අන්තිමට බලද්දී මුල මාසේ දවස් 18ක් වගේ කාලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ ආයිලන් මාසේ 20ක් 22ක් විතර. ඒ හැබිට් එක ඔයා හැබිට් එකක් කරගෙන කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔයා ෆයිනලි මාස දෙක එක ළඟ මාස දෙකකම දවස් 29ක් එහෙම නැත්නම් 30ම නැත්නම් 28ක් ඒ වගේ ළඟම ගාණක්. ඒ කියන්නේ 30ට ළඟ ගාණක් ඔයා ඒ විදිහටම ඒ දේ කරනවා. දවසකට වේල් 3ක් අරගෙන නම් ඔයාට පුළුවන් ඒක ඔයාගේ හැබිට් ට්‍රැකර් එකකින් අයින් කරන්න. ඔයාට ඒක එතකොට පුරුද්දක් වෙලා තියෙන නිසා. ඒ වගේ හැබිට්ස් හදාගන්න පුළුවන්. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් හැබිට් ට්‍රැකර් එකකින් විතරක් වුණත් හැබිට්ස් ට්‍රැක් කරලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක උදව්වක් වෙන්න ඇති කියලා ජර්නල් එකක් කරන අයට, එහෙම නැත්නම් හැබිට් ට්‍රැකර් එකක් හදාගන්න බලාගෙන ඉන්න අයට. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හැබිට් ට්‍රැකර් එකක් හදාගනිද්දී පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැබිට් ට්‍රැකර් අයිඩියාස් ගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් Pinterest එකේ සර්ච් කරන්න හැබිට් ට්‍රැකර් අයිඩියාස් කියලා. එක එක විදිහේ ට්‍රැකර් අයිඩියාස් එනවා. මම කරන්නේ මට ලේසිම විදිහට තුව ලස්සන තීම් බේස්ඩ් හැබිට් ට්‍රැකර්ස් මොන තරම් තියෙනවද Pinterest එකේ printable ඒවා. එහෙම නැත්නම් ජර්නල් එක අඳින කෙනෙක්ට නම් ජර්නල් එකේ ඒක බලාගෙන අඳින්න පුළුවන්. හැම මාසෙම ඒක කාලෙකදී පටන් ගන්නවා ඒක අඳින්න. ඒ ට්‍රැකර්ස් අපිම ඇඳ ගන්නවා අපේ ජර්නල් එකේ. ඒක හරිම ලස්සනයි. ඒ වගේ හැබිට් ට්‍රැකර් අයිඩියාස් ඕනෑ ඉන්නවා නම් Pinterest එකේ සර්ච් කරන්න. ඉතින් thank you for watching. Good luck all of you.